ආයිබෝවන් අදත් මේ ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ SL Tech Buddy YouTube channel එක සමගින්. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති පහුගිය මාසවල මම මගේ phones වල experience එකක් ඕගොල්ලොත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් අද මම ඕගොල්ලන්ට unbox කරලා පෙන්නන්නේ අලුත්ම gadget එකක්. ඉතින් රැඳී සිටින්න මේ SL Tech Buddy YouTube channel එක. ඉතින් දැන් අපිට ඇවිල්ලා තියෙනවා මම අද අන්බොක්ස් කරන අයිටම් එක. ඉතින් දරස්සකින් තමයි මේකත් ගෙන්නුවේ. ඉතින් මම මේ විදිහට මේක එළියට අරන් පෙන්නන්න ඕගලන්ට මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට දැන් පොඩි අයිඩියා ගන්න පුළුවන් මොකද්ද මම අද අන්බොක්ස් කරලා පෙන්නන්න කියලා. ඉතින් මේකේ අයිටම් තුනයි තියෙන්නේ. අපේ ගැජට් එක සහ මැනුවල් එක තියෙනවා. ඉතින් ගැජට් එක අපි දැන් අන්බොක්ස් කරන්න යන ගැජට් එක ඕගලන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මම මේක අන්බොක්ස් කරන්න කලින් මේකේ මැනුවල් එක පෙන්නන්න. ඉතින් මැනුවල් එක බලපුවම ඔයගලන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ගෙස් කරන්න. ඉතින් ගෙස් කරලා ඔයගොල්ලෝ කමෙන්ට්ස් වල දාන්න මොකද්ද කියලා. ඉතින් මේකේ චීනී සහ ඉංග්‍රීසි වලින් මැනුවල් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතින් මැනුවල් එකේ යම්කිසි විස්තර ටිකක් දීලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒක ගොඩක් වැදගත්. ඉතින් දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අද මම අන්බොක්ස් කරන්න යන්නේ Bluetooth mini headset එකක්. ඉතින් මේ විදිහට ඕගලන්ට ඉතාමත් පොඩියට බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝන්ට අඩුවටම දැනට වෙළඳ පොලේ ගන්න පුළුවන් හෙඩ්සෙට් එක තමයි මේක. ඉතින් මේ විදිහට charge කරලා ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේක දැන් ඕපන් කරලා ඕගලන්ට පෙන්නන්නම් මොන වගේද කියලා. ඉතින් මේ වගේ කුඩාවට තිබ්බට ওই වගේ මිනි හෙඩ්සෙට් එකක් ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේක කනේ හයි කර ගන්න තමයි තියෙන්නේ. ඉතින් left right ඔයගලන්ට LR වලින් පෙන්නනවා. ඉතින් කනේ කොයි කනටද ගහන්නේ කියලා. ඉතින් මේකේ inbuilt බැටරි එකක් තියෙනවා. ඒකෙන් charge වෙනවා. ඉතින් දැන් මම on කරපුවම ඔයගලන්ට පේනවා ඇති light හතරක් පත්තු වෙනවා. ඉතින් මේක charge කරන වෙලේටත් ඔයගලන්ට අඩු වුණාම මේ කණු හතර අඩු වෙනවා. ඉතින් මෙතන ඔයගලන්ට තියෙනවා USB charger එකක්, micro USB charger එකක්. ඉතින් ඒකෙන් තමයි ඔයගලන්ට charge කරන්න වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඔයගලන්ට අපේ portable mini headset එක Bluetooth බලා ගන්න වෙන්නේ. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක on වෙලා තියෙද්දි මේ වගේ පාටට blink වෙනවා. ඉතින් රතු පාටට ඔයගලන්ට මේ වගේ බලා ගන්න පුළුවන් box එක ඇතුලේ තියෙද්දි. ඉතින් නිල් පාට පේනවා මේ වගේ මේක on වෙලා තියෙද්දි. ඉතින් මේ earbud එක ඇත්තටම පාවිච්චි කරන්න නම් ඔයගලන්ට phone එකේ Bluetooth enable කරලා තියාගෙන ඉන්න ඕන. ඉතින් ඔයගලන්ට කැමති නම් වරකට එකක්, ඒ කියන්නේ එක earbud එකක් හරි earbud දෙකම එකවර පාවිච්චි කරන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගලන්ට කැමැත්ත පරිදි earbud එකක් හෝ earbud දෙකම පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ earbud එක ඔයගලන්ට charge කරනවා නම් පැයක පමණ කාලෙකින් charge කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේක පැය 5ක් වගේ. ඉතින් ඒ විදිහට සඳහන් කරත් ඉතින් ඇත්තටම පාවිච්චි කරද්දී මට නම් ගොඩක් වෙලාවට පැය 4ක් වගේ කාලයකදී මේක charge එක බහිනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා earbud එකක් වුණාම ඔයගොල්ලෝ තැන තැන පාවිච්චි කරද්දී ඒ කනට දාඩිය දාන හින්දා ඒකට ඉෆෙක්ට් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ එලි මහාන කරද්දී හදිසියෙ වැස්සකට වුණොත් මේක තෙමීමේ අවදානමකුත් තියෙනවා. ඉතින් ඒ වුණත් මේක water proof නිසා මේකට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා කියලා මේක ගොල්ලෝ සහතික කරලා තියෙනවා. ඉතින් මේ earbud එකේ කේස් එක සහ earbud එකේ දිග හපල්ල මම කියන්නම්. ඉතින් කේස් එක ගත්තොත් මේකේ inbuilt බැටරි එකක් තියෙනවා. ඊට අමතරව මේකේ දිග ගත්තොත් 34ක්, පළල ගත්තොත් මිලිමීටර් 75ක්, ඒ වගේම උස මිලිමීටර් 28ක් වෙනවා. earbud එක වෙනමම ගත්තොත් ඔයගලන්ට මිලිමීටර් 26ක දිගක් සහ ඔයගලන්ගේ කනට සවි වෙන තැන මිලිමීටර් 8ක් වගේ වෙනවා. ඉතින් මේ earbud එකත් එක්ක ඔයගොල්ලෝ දන්නවා වෙන හෙඩ්ෆෝන් වල ඔයගලන්ට earpiece එකක් දෙනවා වෙනම ඔයගලන්ගේ කනට සවි වෙන විදිහට. හැබැයි මේකත් එක්ක එහෙම එකක් හම්බුන්නේ නැහැ. ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් මේකත් එක්ක එන එකට තමයි ඔයගලන්ගේ කනට සවි කරගන්නට වෙන්නේ. ඉතින් මේ earbud එකත් එක්ක ලැබෙන ෆීචර්ස් ගත්තොත් ස්ටේබල් සිග්නල් එකක් ලැබෙනවා කියලා තියෙනවා. ඒ වගේම මීටර් 10ක් ඇතුළත ඔයගලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකේ ඉඳලා. ඊට වගේම ear channel එක හඳුන්වා දීලා තියෙනවා.
HD sound quality එකක් මේකේ තියෙනවා කියනවා. ඒ වගේම බර ඇවිල්ලා ග්‍රෑම් 3.5ක් වෙනවා. ඉතාමත් පොඩි බරක් කියලා තියෙනවා. ඒ වගේම voice prompt ඔයගලන්ට දෙනවා මේකේ connection එක establish වුණාම ඊට පස්සේ මේක ඉතාමත් කනට පහසුයි කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. CVC intelligent noise reduction එකක් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. redial feature එක මේකේ තියෙනවා කියනවා. එතකොට HD mic එකක් මේකේ අන්තර්ගත වෙනවා කියනවා. කලින් කිව්වා වගේ waterproof softproof කියන්නේ දාඩියෙන් සහ ජලයෙන් මේක ආරක්ෂිතයි කියලා තියෙනවා. මේකේ Bluetooth version එක ඇවිල්ලා Bluetooth 5 ඊට පස්සේ intelligent compatibility වගේම one button operation එකත් මේකේ තියෙනවා. ඊට අමතරව power display call number යන features උත් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අවසාන වශයෙන් overall මට ගත්තොත් මේකේ ගාන හැටියට මේක ඇත්තටම 1500ට අඩුවෙන් තමයි මේක ගන්න හැකි වුණේ මට මේ වෙද්දී මිල ටිකක් වැඩි වෙලා ඇති. ඉතින් මේ ලැබෙන මේ වියදම් කරන ගානට අනුව ලැබෙන එක්ස්පීරියන්ස් එකට අපිට ප්‍රමාණවත් කියන්න පුළුවන්. ඉතින් මේකේ සවුන්ඩ් ක්වොලිටි නම් එච්චරම හොඳ ක්වොලිටියක් කියන්න බෑ. නමුත් අපේ දිනදා වැඩ කටයුතු කරගෙන යෑමේ පහසුව මේකේ සවුන්ඩ් ක්වොලිටියේ තියෙනවා. ඒ වගේම බැටරි ලයිෆ් එකත් ටිකක් අඩු ප්‍රමාණයක් කියලා තියෙනවා. හැබැයි ඉතින් තියෙන ගානට අනුව අපිට ඊට වඩා දෙයක් අපේක්ෂා කරන්න බෑ. ඉතින් ඕගොල්ලන්ට බජට් ඉතාමත් ලෝ බජට් එකකට ගන්න පුළුවන් earbuds දෙකක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝගේ අදහස් යෝජනා චෝදනා දැනට පාවිච්චි කරන අයගේ අදහස් යෝජනා චෝදනා පල්ලෙහා කමෙන්ට් වල දාන්න. ඕගොල්ලන්ට හොඳයි කියලා හිතනවා යාළුවා අතර ෂෙයා කරගන්න මේ වීඩියෝ එක. ඉතින් අපි ආයෙත් හමු වෙමු තවත් මේ වගේම වීඩියෝ එකකින්. එතෙක් ඕගොල්ලන්ට සුබ සතියක්.